තමන් වහන්සේ සංගවා තියාගත්තේ නෑ. යම් තැනක ආවනම් මට මේ දේ ඕමනයි කියලා උන්වහන්සේට යමක් තිබුණා නම් උන්වහන්සේ ඒ සියල්ලම දන් දුන්නා පමණක් නොවේ. විශේෂ කොට වෙන්කොට වසා සංවෘතව තිබූ දේ පවා විවෘත කළ උන්වහන්සේලා පරිත්‍යාග කරන්න තරම් සුද්ධ වූ පිරිසුදු සෝදාගත් දෙයක් චිත්තතෝ වාසය කරපු නිසාමයි පෙන්වන්නේ. එවැනි තත්වයකට හිත පමුණුව ගන්න ලේසි නෑ. භවයකින් දෙයකින් තුනකින් නෙමෙයි අති දීර්ඝ සංසාරේ මේ ලෝකේ ජීවත් වෙන සත්වයාට කාමචිත්ත ඍතු ආහාර කියන සිව්පසයන් අත්‍යවශ්‍යයි ජීවිකාව පවත්වන්න ජීවත් වෙන්න. දෙවියන්ට කර්මය අවශ්‍යයි, චිත්තය අවශ්‍යයි, ඍතු අවශ්‍යයි, ආහාරය අවශ්‍යයි. මනුෂ්‍යයන්ට එසේමයි. ඒ නිසා පින්වත්නි කාමචිත්ත ඍතු ආහාර කියන මේ සිව්පසයේදී අධික සීත ඍතුවකදී සීතලින් ආරක්ෂා වීමට යම් උණුසුම් කබායම් උණුසුම් සීමාන්තික වුණා. එවැනි අවස්ථාවන්දී ජීවිතේ පරදුවට තබා අන්‍යයන්ගේ සීතෝෂ්ණයන් ආරක්ෂාව පිණිස තමන් වහන්සේගේ උණුසුම් දානේ දන් දීලා තියෙනවා. සාදු. ඒ වගේම තමන් වහන්සේට ආහාර ප්‍රත්‍ය එකම අවස්ථාවේ එකම ආහාර වේලක් වේද. යම් අවස්ථාවකදී භෞතිකමය වශයෙන් කබලිකාර අනේකාකාරාත්ම භෞතිකදී ජීවිත පරිත්‍යාගයෙන් දැන් අපට අනුභව කරන්න මෙපමණයි තියෙන මේ නැති වුණොත් තවත් නැහැ. නමුත් කමක් නැහැ. අති දීර්ඝ සසරේ කොයිතරම් ආහාර නැතුව මරණයටපත් වුණාද. නමුත් ප්‍රත්‍යක්ෂ ප්‍රඥාව අවබෝධයේ පිණිස මේ පරිත්‍යාගය සිදු කරන්නේ මුලාවෙන් නොව ඥාන සම්ප්‍රයුක්තයෙන් ලෝතුරා අමෘතමය ආහාරයේ ප්‍රත්‍යක්ෂ කිරීමටයි කියලා පරිත්‍යාග කළා. බලන්න ස්වභාවය. ඒ ප්‍රඥාව නිසා. ඔන්න ඔය වගේ පින්වත්නි කදිරංගාර චීතුවරයා එදා මහා ගිනි අඟුරු වලකට පැනලා තමන් වහන්සේ දානේ එදා පූජා කරන්න ඒ ආර්යයන් වහන්සේට සූදානම් වෙනකොට ඒ ගමන වැළැක්වුවා. ගිනි අඟුරු වලට තමන් වහන්සේ ඒ මොහොතේම ප්‍රවිෂ්ඨ වෙමින් දානේ දාන භාජනයත් හැන්දත් අතින් අරගෙන මා මේ ගිනි අඟුරු වලේ දැවී අලුවේ ඒවා මාගේ මේ දාන වස්තුව මේ ආර්යයන් වහන්සේගේ පාත්‍රයට වැටේවා කියලා මහ පොළොව මහ නිරුවලක් වත් වෙලා උන්වහන්සේ පිළිගත්තනේ. බලන්න ජීවිත පරිත්‍යාගයෙන් දන් දුන්නා. ඒ නිසා තථාගත බුදුබවට පත්වෙච්ච ලෝතුරා සර්වඥතා ඥාන සහිත සර්වඥයන් වහන්සේ දවසක් දා ප්‍රකාශ කළා වදාලා මහණෙනි මේ දීමේ ආනිසංස පිළිබඳව ලෝතුරා බුදු හිතින් දන්නා තරම් යමෙක් දන්නවා නම් මේ ලෝකයේ කිසිදු ආහාරයක් තව කෙනෙකුට බත් පිටක්වත් නොදී අනුභව කරන්නේ නැහැ කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තරම් මේ දීම වනාහි පරිත්‍යාගය වනාහි දාන අධ්‍යාසය වනාහි සත්‍යයේ සැපේලවල සැපගෙන දිව්‍ය මානුෂික සැප සම්පත් ලබා දෙන අවසානයේ සියලුම ක්ලේශයන් ප්‍රහාණය කර ලෝතුරා බුදුබව සලසා දෙන මහා ධ්‍යාසයක් කියලා ප්‍රශංසා කරනවා. පස්චේක බෝධිය සදා පසේ බුදුබව පිරිසුදු උපකාර මහා ශ්‍රාවක වහන්සේ වීම සඳහාද මහා ශ්‍රාවිකාවන් වීම සඳහාද ප්‍රබුද්ධ ශ්‍රාවකාදී උත්තම අරිහත් ඵලය දක්වාම මේ දාන අධ්‍යාසය අභිමුඛව දෘಢව පවතිනවා කියන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ දන් දීම වනාහි ශ්‍රේෂ්ඨ දෙයක්, උත්තම කාරණයක්, උත්කෘෂ්ඨ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒ නිසා දන් දීම වනාහි නිසරණ ධ්‍යාසයෙන්ම සිදු කටයුතු වේ. මොකක්ද
ඒකාන්තයෙන් මමය මගේ කියා ලෝභය වගිරෙන හිතකින් අල්ලාගෙන තියෙන කාම සම්පත් තමයි මේ දාන වස්තුවක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් අද මේ සත්පුරුෂ අපේ ප්‍රේමදාස මහත්මයා ප්‍රදාන මේ සත්පුරුෂ හැමෝම එකතු පහදාගෙන මේ කබලින්කාර ආහාරය වශයෙන් භෞතික සම්පත් ධනෙ වේදන් කළ මහන්සියෙන් වේසින් උපයා සම්පයාගත් මේ වස්තුන් පූජා කළා. ඒ කාම වස්තු සියල්ලම දාන වස්තු බවට කෙරදීමපත් වුණා. දැන් දාන වස්තුවක් වුණා. දැන් ඔබට තිබෙන්නේ කාම වස්තුවක් දාන වස්තුවක් බවට පරිවර්තනය වුණා. ඒ දාන වස්තු පරිත්‍යාග කිරීමේකම අධ්‍යාසය භවයක් පාසා දේව රාජ්‍ය වෙන්නවා සක්විති රාජ පදවිය ලබන්නවා එහෙම නැත්නම් රාජ සම්පත් ලබන්නවත් නෙමෙයි. ඒකාන්තයෙන්ම මේ කුසල විපාකයක් වශයෙන් මමේ වාගේ කියා අල්ලාගෙන ඉන්න තණ්හා දිට්ඨිමානාදීන් තොර වෙච්ච නික්ලේශී ගුණසන්තාන උපදවා ගන්න පුළුවන්. සෝතාපන්න මග්ගේ සකදාගාමි මග්ගේ අරිහත් මග්ගේ අනාගාමි මග්ගේ ආදී මාර්ගසිත අනතුරුව සෝතාපන්න ඵලයේ සකදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ අරිහත් මාර්ගඵල සංඛ්‍යාත අමා මහ නිවන් සෝය අවබෝධ කරගන්න ලැබේවා සැලසේවා. ඒකාන්තේම සුද්ධ වූ අදහසකින් නිසරණ අදහසකින් ඒ පරිත්‍යාගය සිදු කළේ එහෙමයි, සිදු කරන්නේ එහෙමයි. එහෙනම් ඒකාන්ත බලාපොරොත්තුව තමයි අමා මහ නිවන් සුව සාදා ගන්නට. ඒ නිවන දක්වාම ප්‍රතිරූප දේශයක උපදිනවා නියතයි ප්‍රාර්ථනා කළා නැතත්. ඒ නිවන් අවබෝධ කරන්නේ යම් දවසකදී ඒ දක්වාම සුගති භූමියක උපදිනවා ඒකාන්ත සත්‍යයි. මනුෂ්‍ය ලෝකයේ දුර්ගතියක් පවතිනවා නම් අධර්මයෙන් පිළ යම් කලෙක අපි නිවන් දකින්න කංග සසරේ ඉන්නවා නම් අපි දෙව්ලොව උපදිනවා මේ කුසල විපාකේ ඉදිරිපත් වීම නිසා. ඒ වගේම යම් තාක් දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත්, මනුෂ්‍ය සම්පත් සියලුම සම්‍යක් දෘෂ්ටික සම්පත් ලබන්නට නිවන දක්වාම මේ භාග්‍ය උපකාර වෙනවා කියන එක සාධුනාදීකින් විශ්වාස කරගන්නවා. ඒ නිසා වෙන වෙනම එකිනෙකට එකිනෙක කිව යුතු වන්නේ නැහැ. දිව්‍ය සම්පත් ලැබෙනවාද, සත්ත්ව සම්පත් ලැබෙනවාද, මානුෂීය සම්පත් ලැබෙනවාද කියලා මේ තන දෙයක් නෑ. කොහොම ලැබෙනු මේ ඇතුලේ තියෙන සියල්ලම. අනේ නිසා තමයි නිවන් දකින්න ජාති දක්වාම අෂ්ට දිෂ්ඨක්ෂණේ පංච විද අන්තරාවෙන් සත්‍රිවිද සත්ත්ව විනාශයෙන් අත මිදලා සුවසේම සුඛාපටිපදා ඕම සැපෙන් සතුටින් සැනසීමෙන් මහාසාර ජීවිත ලබා අවසානයේ ඉභාවඥා එකම පරයන්කේදී සෝවාන් සකලදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සුවේ සාදා ගන්න වාසනාව